morning. Good morning. අපි දැන් breakfast ගන්න යන්නේ. නෑ තාම මම ready වෙලා නැහැ. මම දැන් නැගිට්ටේ. මොනේ හේදුවා. දැන් wash දාලා ready වෙලා breakfast ගන්න යන්නේ. මේ එළියේ view එක මාර ලස්සනයි. අර මම කොයි වගේ තැන් වලට යන්න අහලා තිබ්බායට මම එළියේ view එක පෙන්නුවේ නෑ. ඔයාගත්තේ නෑනේ videos. මේ මේකට මම හරි කැමතියි. මේ නිදහසට මම හරි ආසයි. හරි පරක් වෙලා තියෙන හොඳටම නැගිටින්න පරක් වුණා. දැන් අපි ගිහලා කාලා නෑ සෝරි බුෆේ වලින් හම්බෙමු. බයි බයි. බලන්න ගනේ නැගිටින්න පරක් වුණ නිසා මට රෙඩි වෙන කිසිම වීඩියෝ ක්ලිප් එකක් ගන්න බැරි වුණානේ. අනේ මේ උදේ පොල් ගහින්නේ කොහොමද? අපිට ඊයේ හරියට වීඩියෝස් ගන්න බැරි වුණා රෑ නේද? රෑ ගන්න වීඩියෝ පුරාගෙන රෑ අපි මාර ෆන් එකක් ගත්තේ රෑ උනාට එකක්වත් වීඩියෝස් ගන්න බැරි වුණා. ෆන් එක පොඩක් වැඩි වුණා. ඒ කියන්නේ වීඩියෝස් ගන්න අමතක වුණා. මෙන්න මෙතන ඊයේ ළමයි අපි රෑ හිටියා. හරිම මොලේ. හරිම කාම්. අවුවක් වැටෙනවා. ජෝනි මට අවුල දැන් ඔයාලා බලනවා ඉතින් මිල්ක් එක අවුල් කී කියයි ආයි කන්නේ කියලා මං හිතුවා ආයෙත් ඒ රහම දෙන්න කියලා තමයි මං කාලා බැලුවේ. ඇත්තටම මිල්ක් එක අවුල් ගායිස්. හැබැයි ෆොරෙන් කෙනෙක් නම් කිව්වා ඒක අවුල් කියලා ඒගොල්ලන්ට. අවුවට මේව දියද? අක්කයි මමයි ඇත්තටම දැන් ඔතන කනවා. හැබැයි කෑවට මගේ මූණේ පැත්තක් මට නැහැ වගේ. කියන්නේ පිච්චෙනවා වගේ අවුවට. අපි දෙන කනකම් ඔතන අවුවයි ඒකම විතරමයි කිව්වේ. අක්කමඩිකෝ දැන් මේකේ වොයිස් දානවා නම් අවුවයි කියන එක විතරයි කට්ටියට බලන්න වෙන්නේ කියලා. ඔය පිටිපස්සින් අපේ අම්මයි තාත්තයි දෙන වෙනම ටේබල් එකක ඉන්නේ බලන්න එපා. අපි දෙන්න එන්න වෙලා ගියා. ඉතින් ඒ දෙන වෙනම ටේබල් එකක කනවා. අපි දෙන වෙනම කනවා. අතරම ගාස් මෙතන බ්‍රෙක්ෆාස්ට් එක නම් පර්ෆෙක්ට්. ඉතින් ඔයගොල්ලෝ ගියපු කට්ටිය දන්නවා ඇති මෙතන බ්‍රෙක්ෆාස්ට් එක අතරම මරු. දෙයනේ මෙතන නම් මොකක් කරේ ලොකු උපදූපයක් ගැන කියවන්නේ පේනවනේ මගේ ඇස් දෙකත් එක්ක උඩ ගිහිල්ලා. වොයිස් දාන්නත් බෑ මොන හරිම ලොකු දෙයක් ගැන කියව ඉන්නේ මේ. අයියෝ මගේ රියැක්ෂන් වලට මටම hina යනවා. දැන් මෙතන හොඳයි වගේ. කොච්චර අහුව තිබ්බත් මෙතන view එක ලස්සනට පේන නිසා ඇත්තටම මං ඉන්න තැනට මට පැත්තෙන් පේනවා beach view එක. ඒ නිසායි මම එතන යන්න බෑ කිව්වේ. හැබැයි අපේ අක්කට ඉතින් එතනින් එයා හරි අමාරුවෙන් හිටියේ. මම නිසා හිටියේ. කොහොම හරි ඉතින් ආවනේ ඉතින් අර පව් කියලා. මං කැමරාමන් නෑ මෙයාගේ මට පඩියක් දෙන්න. වා අවස් ඉල්ල ගන්න. ස්ට්‍රීම් පාත් දෙන්න. වා ඔයා ඒක දෙනවනේ එතකොට මායක කැපෙන්නේ නෑ. ඩයිව් ගන්නද? කරයි. ඕ නිෂාදියා නේද? යා මොනහරි මොනවද කියන්නේ? අපි දැන් බෝට් රයිඩ් නේද? ඔව්. ඉතින් බෝට් රයිඩ් යන්න යන්නේ. මට ඇත්තටම vlog එකට වීඩියෝස් ගන්න අමතක වෙනවා. අම්මා අරන් දෙන නිසා මේ ටිකක් තියෙනවා දැන්. අවුවයි ගන්න කලවර නැද්ද? ලස්සනයි.
ගායිස් ඔයගොල්ලන්ට පේනවනේ ඉතින් හති දදා මගේ වීඩියෝ ක්ලිප්ස් මට අරන් දෙනවා අම්මා. මට හරියට දුක හිතනවා නෙමෙයි කිව්වේ. දුක කියන්නේ මට අනේ මන්දකින් පව්වනේ අරන් දෙන ඔක්කොම ටික. ඒ කියන්නේ එයා ගොඩක් එන්ජොයි කරාට වැඩි කරේ ඇත්තටම මට වීඩියෝ ක්ලිප්ස් අරන් දුන්න එකට. ඒක තමයි එයා කරේ. පව්වනේ. මම ඉස්සෙල්ලා ඩයිව් කරනවාද කියලා ඇහුවට හරියටම මේගොල්ලෝ කන්ෆර්ම් කරලා තිබ්බේ නෑ අනේ කරනවා කියලා. අපේ තාත්තා ඇත්තටම කිව්වේ නෑ හරියට ඩයිව් කරනවාද නැද්ද කියලා. අපි කරමු කියලා කිව්වා. හැබැයි ওই වෙලාව නෙමෙයි පස්සේ කරමු කියලා කිව්වේ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. අපි ওই විදිහටම ඩයිව් කරා. ඉතින් මරු. අනේ ළමයි බයයි කියනනම් ඉන්න එපා. ඔයගොල්ලෝ මේක නම් ඇත්තටම එක්ස්පීරියන්ස් කරන්න ඕනේ. අනිවාර්යෙන් ඩයිව් කරලා බලන්න. මේක බෙස්ට් අනේ. ඔයගොල්ලෝ දන්නවද ඉස්සල්ලාම බැස්සෙත් මමයි මේ අයියයි. ඉතින් මේ අපේ යාළුවෝ ඉතින් අපි දෙන බැස්සේ ඔයාලා දන්නවනේ ඉතින් මං අපේ තාත්තගේ brave girl. එළියයිද? ඔව් ඔක්කොම ගලගන්නේ නේ. ඔයත් බහිනවා. ඒක දැම්මහම නම් හරිම කැතයි. ඉතින් ඒ වුණාට ඒක දාන්න නැතුව බෑනේ. කුමාරි රිද්දෙනවානේ ඒක දාලා ටික වෙලාවකදී මගේ මූණත් ඕකේ ගානටම මේ පාරේ හිටලා තිබ්බා. හැබැයි guys මරු. බැස්ස අපේ තාත්තාත් ඉතින් එයා නම් බැස්සනේ මෙයා පැන්න. මෙන්න මෙයා නම් බය හිටියේ හැබැයි. මම ඉතින් චණ්ඩියා වගේ හෙට්ට මෙහෙට අර කල්ලගෙන හිටියා මුල් ටිකේ. පස්සේ නම් ඕක අතෑරලා එයා අපේ දුරට එක්කන් ගියා ගොඩක්. ඒකේ නම් ක්ලිප්ස් නැහැ. පස්සේ ඉතින් ඕක අරලා එයාත් එක්ක හෙට මෙහෙට ඉතින් ගියා. බැලුවා මාර ලස්සනයි යන්නේ. පේනවද guys මම එන්නේ වෙවුල. ඒ කියන්නේ අර අතන ඉතලා උඩට ආවට පස්සේ නිකන් ඇඟට පණ නැහැ වගේ. ඇත්තටම බයක් නෙවෙයි පණ නැහැ. ඒක ඉතින් normal නේ පේනවනේ මූණේ පාර හිටිලා හොඳටම. හායි. ඔන්න දැන් තමයි ආයිත් වොෂ් දාලා චේන්ජ් කරගත්තේ. අපි ඩයිව් කරලා අම්මෝ ඒක නම් මරු ඇත්තටම මගේ ෆස්ට් ටයිම් බෙස්ට්. මාර ලස්සනයි යන්නේ. ටික වෙලාවකට මාළුත් එක්ක තනි වුණා. කොමරි මාර්ම ලස්සනයි. ඊට පස්සේ අපි පොඩක් බීච් එකේ ඉඳලා ඒ කරලා ඇවිල්ලා වොෂ් දාලා අයි චේන්ජ් කරගෙන දැන් යන්න ඕනේ ලන්ච් එක ගන්න. ඒකවලත් වීඩියෝස් ගන්න ඇත්තටම බීච් එකේ ඉන්න ටික නම් වීඩියෝ ගන්න බැරි වුණා වැඩිය. මොකද අපි තෙමිලා කළුත් වෙලා මේ පිච්චිලා පිම්පල්ස් දාලා එහෙම ඉන්නේ. ඊට පස්සේ ඉතින් ඇවිල්ලා වොෂ් දාලා චේන්ජ් කරගත්තා දැන්. අපි බලමු මොකද වෙන්නේ කියලා. අපි දැන් අද යනවා. දුකයි. නෑ දුක නෑ ඉතින්. අපි දැන් අද යනවා. බලමු මොකද වෙන්නේ කියලා ඊළඟට. වතුර දිබහයි. අක්කා හරිද? ලිප්ස්ටික් මාක් හිටිනවා. හැම තැනම ලිප්ස්ටික් මාක් හිටිනවා හැම තැනම. මම මේකේ මෙන්න මේකට ගොඩක් ආසයි. මේකට මගේ අවුට්ෆිට් එක අද දැන් මට මාර වැඩක් උනේ. මම ඇඳුම් දාලා එනවා තව ටික වොෂ්රූම් එකට. අපේ අක්කා චෙක් කරේ නැත්තම් ඉවරයි. හරි. පාන්දරය. හදම ෂර්ට් එක ආගේද? පාන්දර කියන්නේ මගේනේ. මම ඔයාගෙන මේක හෙට පාන්දර. මේකත් ඔයාගේ. ඔව්. මේ යන්ති. මගේ ෆෝන් එක අරක කරාද? ඩාන්ස් එක කරාද කිකෝ? නෑ තාම ප්‍රොමෝෂන් එකේ සල්ලි ගෑවුණා. මේ ෂර්ට් එක ආගේද? උම්මගේ තාත්තගේ. අර ඩාන්ස් එක කරමුකෝ මෙතන. ඔව් ඔක්කොමලා. ඒ ලස්සන මොන සිහියෙන් ඉන්නවද දන්න. එතන රාල ඇයි මං චිකන් රහයිද? ඒක රස පහට නෑ මගේ එක ඉවරනේ. කනට විදින මොනවද කරන්නේ? කනම.
වැඩිත් නෑ. ඊය රැට වැඩි කෑම අත්තරම ගයිස් මට යක්කටයි රැට වැඩිය ඩින එකට වැඩි ලංච් එකයි බ්‍රෙක්ෆාස්ට් එකයි නම් සුපර්. මම මේක එඩිට් කරන ගමනත් බලුවේ කනවා මෙලෝ දෙයක් කියන්නෙත් නෑ. hina වෙන්නෙත් නෑ. ඔහේ කනවා මම. මේක නම් ඇත්තටම මාර රසයි ගයිස්. බේරණි මගේ මූඩ් එක. රියැක්ෂන්ස් බලන්න ඕගොල්ලෝ අනේ. පේනවනේ ඉතින් කතා කරන්න ඕන මූණ හැමදේම කියනවා. අපි යනවා නේද? අපි දැන් යනවා. අපි දැන් කොහෙද යන්නේ? අපි දැන් යන්න හිටියේ හැබැයි ගෙදර යන්නේ නැහැ අපි. අපි යනවා. බයි. තාත්තේ අද අඳින්න එකක් තිබ්බනේ තාත්තේ ෂර්ට් එක. අපි දැන් යන්නේ. දැන් අද අපි ගෙදර යනවා කියලා හිටියා හරියද දැන් ගෙදර යන්නේ නැලු. අපි හොටෙල් එකෙන් නම් යනවා. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා අනේ බලන්න මට ගයිස්. මේ ක්ලිප්ස් ගන්න ඇත්තටම අමතක වුණා. චුට්ටු අමතක වුණා. ඒකට ගත්තා ගොඩක්. මොනවද? මල් වැටිලා. බයි. එඩක් තියනද පුරුද්දක් අපි වගේ කොහේ හරි යදි කොට්ට උස්සයි යන පුරුද්ද. අනිවාර්යෙන් කොට්ටයක් කරා යනවා. නෑ වීඩියෝ එකක් කරේ. අපි යනවා. අපි දැන් කොහෙද යන්නේ තාත්තේ? යම් බඩක. අවතනේ. අපි දැන් යන්නේ නැහැ. vlog එක තව දිග්ග වෙනවා. එතකොට පාර්ට්ස් දෙකකට ගේන්නේ. අර මං කලින් vlog එකේ කියන අපි විතක තව ෆැමිලි 4ක් ආව කියලා මේක කායික. බලන්නනේ මට මේකෙත් වොයිස් දාන්න වෙන්නේ මේ අපේ තාත්තා කෝල්ස් වලනේ. ඔයාලා කලින් vlog එකේ මේකේ part 1 එකේ දකින්න ඉතිනේ මම කියනවා එයා කෝල්ස් වල. ඉතින් එතකොට කොහොමද වොයිස් දාන්න යන්නේ? විසි හතේ කට්ටියට ග්‍රැවිටේ කියන්නේ. ඌ කියන්නේ බැරි මට. මට ඌ කියන්නේ. මහන්සි. ඉතින් guys මේ තියෙන්නේ අපේ ලොකු තාත්තලාගේ හොටෙල් එක. අපි එදා යනවා එකට ඇත්තටම ගෙදර ගියේ නෑ ලොකු තාත්තලාගේ හොටෙල් එකේ. එදා හිටියා ඊට පස්සේ පහුවදා තමයි ආයි ගෙදර ගියේ. අපි දැන් මේ ඉන්නේ පොළොන්නරුවේ guys. අපේ ලොකු තාත්තලාගේ හොටෙල් එක තියෙන පොළොන්නරුවේ. ඇත්තටම මම මේ හොටෙල් එකට ගොඩක් කැමතියි. මොකද මේකත් මම කැමති එන්වයරන්මන්ට් එකක්. හරිම කාම්. මන් දෙකේ නේද? අද හොඳ දවසේ විත්. හොඳ දවසේ නේ ආවක්. කලින් කියන්නේ. ඇයි මට? ආවක් කනවා. පේනව නේද ඉතින් එයාලට අපිව දැක්කම තියෙන සතුට ලොකු අම්මටයි ලොකු තාත්තටයි අයියටයි. එයාලා බාන්න තමයි. ඉතින් අපි ගියේ. මං හිතුවා එක කෝලම් කරනවා නේ මෙයාලට. පියාව ඔයාලා බලන්න ඉතින්. ඔයාලා බලන්නම යාවේ අපි. මෙයා දැකලා තියෙනවද? මේ දැයුණාට මන්නේ. හා කිකෝ කියන්නේ. මම ඔයාලා දෙනවා මේ බන්දන මනමාර්ගයක් ඇත්තේ. මන මාලේ බඳිමු. අනේ guys මං කියන වැඩි හිතන්න එපා. This is me just me okay. hello මේ යාලා කෙලින් පාවෙන් යන්නේ අර පැත්තට. hi කියන්නනේ hi ඔෆිස් එකයි vlog එකට අනේ කොණ්ඩ හදාගන්න ඕන. අද අපේ ඊට අද දැන් දවස් දෙකක්ද? ඉතින් අපි දැන් 2 days යනවා. තාම අපි ගෙදර ගියේ නෑ. හැබැයි ගෙදර යන්න ඕනේ. අපි ගෙදර යන්න ඕනේ. හැබැයි යන්නේ නෑ. යන්නේ නෑ. අද යන්නෙත් නෑ. අද යන්නේ. ඉතින් අද දවස් 3යිනේ. මහන්සි බබා නිකන් මගේ බබා කියලා හිතනවා ඒක කොහෙද ඉන්නේ? ඕ නෑ නෑ පොඩ ඉන. එපා. මේ යන්නත් ඕනේ හැබැයි අපි යන්නේ නෑ. යන්නේ. අනේ බා. ඒක තමයි ප්‍රශ්නේ නේද? අනේ බබා චුට්ටක් ඉන්න පුතේ. අනේ එහෙම කොහමද ඔයාගේ බබා වගේ නේද? මේ ඇත්තටම මගේ බබා නෙවෙයි මගේ නෑ. ඔව්. ඒ වුණාට ඉතින් ඉන්නේ මල් ළඟම තමයි. අවුලනේ. ඔව්. මෙන්න මේ වගේ එකක් ගැලපෙන්නේ. නැවි අහන්නකො අපි දෙල්ල මුඩු ගන්න ගිහලා අපි අර දේවල් තිබ්බේ නෑ ඊට පස්සේ නිකන් වතුර දාන්න දුවක්
ඒ හින්දා දාලා වතට දාන තුගක් තියන් හිටියත් ඒ. Good. අක්කිලා දෙන්න. අක්කිලා දෙන්න. ඉතින් ඔක්කොම අක්කිලා. ලොකු අයියා. හයි කිය. රෑවෙලා. ඔයාව තමයි අල්ලන් ගන්න ෆොටෝ එකක් හොඳට ඒකට. පේනවා නේද මෙයාත් එක්කත් ඔය කියව හිටියම. එයා කන්ෆියුස්. හලෝ. මේකත් කාමනේ මරු හලෝ. අපි දැන් ඇවිල්ලා අපේ ලොකු තාත්තලාගේ හොටෙල් එකට. අර රිසෝට් එකෙන් ආවා. මම දැන් තව චුට්ටකින් කාලා බීලා ඔක්කොම කරලා එනවා මෙන්න මෙතෙන්. මෙන්න මෙතෙන් ඇවිල්ලා view එක බල්බල ඉන්නවා. අනේ ඔහොම එනකොට මම ආවෙලා යන්නේ මම කාලේ බීලා ගිහලා නිදිය ගත්තා. කිසිම ක්ලිප් එකක්වත් ගන්න බැරි වුණානේ අඩුම. ආයිබෝවන්. නමස්තේ. එන මහන්සි යන්නේ. මේ රූම් එක හරි නිදහස්. ඔව්. මම ලස්සනයි. කවුද කියන මසලද? හරි මහන්සි. දැන් අපි ඔයා මේ අරකේ රූම් වොෂ් නෑ. ඔව්නේ. ඔව්. වොෂ්රූම් නෙමෙයි එළිය. ඈ? Seriously? හලෝ අයිදන්න දැන් මේ දැන් මේ අපි දැන් අද 3 වෙනි දවසේ නේද? අපි දැන් අර හිටපු හොටෙල් එකත් මම මාර මාසයි. ඔව් නෑ මම ඇත්තට එයි ඉතින්. අර හිටපු මේ හොටෙල් එකත් මම කැමතිම ටයිප් එකේ. ඒ කියන්නේ මම ඉන්න ආසම විදිය. මේ අපේ මේකත් ඒ හොටෙල් එකත් අතරකට මේ දැන් අපේ මේ හොටෙල් එක මට මේකේ නම මතක නැහැ මම නම බලලා කියන්න. ඒකත් මං ආසම විදිය. Okay. vlog එක ඉතින් මම හිතන ඔයගොල්ලෝ එන්ජොයි කරන්න. මම හිතන ඔයාලට මගේ මේ vlog එක එන්ජොයි කරන්න පුළුවන් වෙයි කියලා කමෙන්ට් එකක් දාන්න. Q&A එක බලමු කට්ටිය කමෙන්ට් එකක් දාන්න. පොඩ මාතෘ තරහ වෙලා තිබ්බ කට්ටිය සමහර කමෙන්ට්ස් කිව්වේ නැහැ කියලා. ගොඩක් අය එකම කමෙන්ට් දාලා තිබ්බනේ. එතකොට අන්න ඒ වගේ එකම කමෙන්ට්ස් දාලා තිබ්බේ තමයි පොඩ මිස්සුනේ. ඉතින් තරහ වෙන්න එපා. මේ දවස් 3 හරිම මරු. ඒ වගේම හරි මහන්සි. ඉතින් එනනම් මගේ මූණ මහන්සි පාට තාම වොෂ් දාලත් නැහැ. අද guys first time අපි dive කරා අම්මෝ experience කරා මරු. මගේ ඇත්තටම මගේ first time ඇත්තටම මරු කියන්නේ මට කියන්න වචන නැහැ. ඒතරම් මම මේකට කැමති වුණා. ඒ කියන්නේ ටික වෙලාවකට මාළුත් එක්ක මූදේ තනි වුණා වගේ එකක් දැනුණා. මට වෙලාවකට හිතනවා guys දැන් මට අද හිතුණා මාළු කොච්චර ලකීද කියලා. මොකද ඒගොල්ලෝ ඉන්න තැන හරි ලස්සනයි. එයාලා හරිම ලස්සන තැනක ඉන්නේ. හරිම ලකී. මාළු ලකී. මටත් ආයෙන්නේ මාළුවෙක් වෙන්න. මම මේ කියවනේ ඉතින් ඔයාලා බෝරින් වෙයිද දන්නේ කමෙන්ට්. මට වෙන කියන්න දෙයක්වත් නැහැ. හරිම ලකී මාළු. මටත් මාළුවෙක් වෙන්න තිබුණා. මමත් හැම වෙලේම මෙහෙම බුරු කගා ඉන්නවා. ගයිස් මට කිසිම ක්ලිප් එකක් ඔතනින් එහාට රෙකෝඩ් කරගන්න බැරි වුණා. මොකද අම්මත් පල්ලේ හිටියේ. මම වොෂ් දාලා ඊට පස්සේ කාලා පේදා පහවදා උදේම ගෙදර ගියා. මොකද දවස් 3ක් විතරනේ. ඉතින් අතරම මට රෙකෝඩ් කරගන්න බැරි වුණා. part 1 බලපු කට්ටිය part 2 එක එනකන් හිටපු කට්ටියට ඇත්තටම sorry. මම ගොඩාක් ලේට් වුණා part 2 දාන්න. ඇත්තටම sorry guys බලන් හිටපු හැමෝටම ගොඩාක් ආදරේ. ඉතින් මේවා කෙලිම part 2 බලන කෙනෙක් නම් part 1 බලලා එන්න. බලලා ආවෙලා part 2 බලන්න. ඉතින් thanks for watching. Love you guys. හැමදාම මගේ vlogs බලන්න. ආදරේ.